සුබ දවසක් හැමෝටම. ගොඩක් කාලෙකට පස්සේ වීඩියෝ එකක් අරන් එන්න හිතුවා. මේ සැරේටත් තක්කාලි ඉන්දුවා. දැන් ගෙඩි ඇවිල්ලා තින්නේ. අද ටිකක් තියෙනවා ඉදිච්ච කඩන්න. ඉතින් ගොඩක් දවසින් ගෙන ආවේ නෑ වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. දැන් ඉතින් ගොඩක් ලොකුවටම හැදිලා තියෙන තක්කාලි ටික. යම් බලන්න එහෙනම් පළවෙනි වතාවට මේ සැරේ තක්කාලි ටික කඩන්න. මේ තියෙන සම්පූර්ණව තක්කාලි. මෙන්න තියෙනවා ඉදිච්ච තක්කාලි ටික. මේ ටික සම්පූර්ණව දැන් ඉදිලා තියෙනවා. දැන් කඩන්න හදන්නේ තක්කාලි. ඔයාලා මගේ channel එකට මේ අලුතෙන් බලගෙන ඉන්නම් channel එක subscribe කරන්න. මම හිතන් ඉන්න දැන් මෙතන ඉඳලා දිගටම මේ වීඩියෝ ටික අරන් එන්න. පුළුවන් විදිහට බලලා මම වීඩියෝ ටික අරන් එන්නම්. හැමෝම වෙනද වගේම channel එකත් එක්ක ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මේ තියෙන්නේ මේ පැත්තෙන්. සාමාන්‍යයෙන් මං ගාව තියෙනවා තක්කාලි ಜಾති 6-7ක් විතර. දැන් කුවේට් එකේ සීතල කාලේ ඉවර වෙලා රස්නේ කාලේ දේශගුණේ මාරු වෙන්න තමයි හදන්නේ. මේ දේශගුණේ මාරු වෙනවත් එක්කම එන රස්නෙට තක්කාලි ඔක්කොම ඉදෙනවා. මේ මේසරේට පළවෙනි පාර්ට් තක්කාලි කඩන්න. මේවට මේ කිමිකල් මොනවාක්වත් දාලා නැහැ. කොම්පෝස්ට් පොර විතරයි දාලා තියෙන්නේ. රයිට් මම මේ තක්කාලි ටික කඩලා අන්තිම හරිය ගේන වීඩියෝ එක සම්පූර්ණ කොච්චර අත කඩන්න පුළුවන් වුණාද කියලා. මේ තියෙන්නේ මේ ටිකෙන් කඩාගත්ත මේ ටික. සාමාන්‍යයෙන් කිලෝ 10ක් 12ක් විතර තියෙනවා මේ ටිකේ. තව තියෙන ඇතුලේ කහ පාට චිර තක්කාලි, රතු පාට චිර තක්කාලි ටික කඩන්න. යම් වෙන ඇතෙන්ට. එතකොට මේ තියෙන්නේ මේ සයිඩ් එකේ හැදිලා තියෙන තක්කාලි. මේ තියෙන විතර මං ගාව තියෙන කහ පාට චිර තක්කාලි. ඉතින් හැම තැනකට කහ පාටයි මේ. මේ පැත්තේ වේලී තියෙනවා චිර තක්කාලි එක රතු පාටයි. එහෙනම් අද මේ ටික කඩලා ඉතින් කරමු. මෙච්චර අද ඉදිච්ච තියෙන්නේ. එහෙනම් ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. වීඩියෝ එක හොඳ නම් වීඩියෝ like එකකුත් දාන්න. ජය වේවා හැමෝටම.